තිසරණගත පංචශීලයේ සමාදන් වීමට තෙවරක් නමස්කාරයේ සජ්ජායනා කරන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංචශීල ධර්මය මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද උතුම් නිවන පිණිසද උපකාර වේවා. සාදු සාදු සාදු. අප විසින් ඊතා ශ්‍රද්ධාවෙන් සම්පාදනය කරගත් මල් පහන් සූද දුන් පූජාවන් තථාගත බුදුරජාණන් වහන්සේට උතුම් සම්බුද්ධ පූජාවක් වශයෙන් ඊ타ම ගෞරවයෙන් පූජා කරනවා. පූජා වේවා පූජා වේවා කියන උතුම් අදහසින් යුතුව අපි හැම දෙනාම එකවර සම්බුද්ධ වන්දනාව සිද්ධ කරමු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති
ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛිතං ලෝකස්සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්භං සබ්බඨානේ සුපාතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා ඝන සාරප්පදිත්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං වන්නගන්ධ ගුණෝපේතං පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලභාමි මුක්ඛං පුප්පං මිලායාති යතා ඉදන්මේ කායෝතතායාති විනාශභාවං කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං
අච්චයං කම මේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන තේන මයාකතම් අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තිමේ භික්ඛවේ ධම්මා සමන්නාගතෝ භික්ඛු නචිරස්සේව ආසවානං khයාය අනාසවං චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පච්ච විහෙරෙය්‍යාති ශ්‍රද්ධාගාමී සුපින්වතුනි මේ සන්ධ්‍යා භාගයේ මේ පුණ්‍ය ස්ථානයේ සදහැතියන් දෙලොව හිතසුව පිණිස නිවන් පිණිස උපකාර වන වටිනා පින්කමක් සංවිධානය කරගන්නට යෙදුණා. කින්ස්ලී ජයලත් සහ සමාගමේ අධිපතිව සිටි මීට වසරකට පෙර අභාවයට පත් වුණ කින්ස්ලී නිව්ටන් ජයලත් මැතිතුන් සිහිපත් කරලා වර්ෂ පූර්ණ පින්කම හැටියට අද මේ පරිශ්‍රය තුල මේ උතුම් වටිනා පින්කම සංවිධානය කරගන්නට යෙදුනේ. අපේ පින්වත් කමලිකා මෙනවිය අපිට මේ උතුම් පින්කම සඳහා බොහොම ශ්‍රද්ධාවෙන් ආරාධනා කරන්නට යෙදුණා. කලින් අවස්ථාවකත් එතුමන් වෙනුවෙන් නාරද බෞද්ධ මධ්‍යස්ථානයේදී උතුම් වටිනා පින්කමක් සිද්ධ කරලා පින් අනුමෝදන් කරන්නට යෙදුණා. වසරක් ගත වන මොහොතේදීත් කින්ස්ලී ජයලත් මැතිතුන්ගේ ඒ උතුම් ගුණස්කන්ධය අමතක නොකොට
එතුමන්ගේ ඇසුරෙහි කටයුතු කළ හිතවතුන් විදිහට එතුමන්ට දිය හැකි උතුම්ම කල්යාණ මිත්‍ර දායාදය පුණ්‍ය දායාදය ප්‍රදානය කරන්නටයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. පින්වත් කින්ස්ලි ජයලත් මැතිතුන් අප ඇසුරු නොකලත් අපට එතුමන් සජීවීව සම්මුඛ නොවුනත් එතුමන් සතු ගුණස්කන්ධය අපිට මේ ශ්‍රාවක දායක පින්වතුන් එතුමන් සම්බන්ධ කරගෙන මේ සිද්ධ කරන කාර්යයන් දැකීමෙන් සහ එතුමන් පිළිබඳව මේ අතන් කතා බහ කරන විශේෂයෙන් අපේ කමලිකා නෝනා එතුමන් පිළිබඳව යම් යම් අදහස් අපිට ප්‍රකාශ කරපු තැනදී අපි අවබෝධ කරගත්තා බොහොම කල්යාණ මිත්‍ර පුණ්‍යවන්ත ආදර්ශමත් ගුණ සම්පන්න මහත්මෙක් බව. ඉතින් ඒ නිසාම මේ වසරක් ගත වෙන මොහොතේදීත් එතුමන් අමතක නොකොට මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. අපි සුළු වේලාවක් මාතෘකා කරගත් දහම් පරයයට අනුකූලව යම් ධර්මඥානයක් උපදවාගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් යම් කිසි ප්‍රතිඵලයක් ගෙන දෙනවද ඒ ප්‍රතිඵලය සාධනය කරගන්නට අපි උත්සාහයක් දරමු. ඒ තුල තමයි අපිට පිනක් රැස් වෙන්නේ. එසේ පිනක් රැස්ුනොත් තමයි අපිට ඒ පින අපේ කින්ස්ලි ජයලත් මැතිතුන්ට අනුමෝදන් කරන්නට පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේක අවස්ථාවක පින්වතුනි දේශනා කරනවා බොහොම වටිනා දහම් කාරණයක් අපි හැම දිනාටම සත්තිමේ භික්ඛවේ ධම්මා සමන්නාගතෝ භික්ඛු. සත්තිමේ කියලා කියන්නේ හතක් කියන එක. ධම්මා කියලා කියන්නේ ධර්ම කාරණා. ධර්ම කාරණා හතකින් සමන්නාගතෝ යුක්ත වුණහම ඒ ශ්‍රාවකයා නචිරස්සේව කාලේන නොබෝ කාලයකින්ම ආසවානං කයාය අනාසවා ආශ්‍රවයන් ඡය කරලා අනාශ්‍රව ස්වභාවයට පත් වෙනවා. ආශ්‍රවයන් කියන වචනය කෙලෙස් වලට කියපු තවත් පర్యాయ නමක්. ආශ්‍රව කෙලෙස් කියලා කියන්නේ පින්වතුනි සත්වයක සංසාරයේ දක්කන ඉන්ධන. එතකොට සංසාරයේ පුරාවටම කෙනෙක් දුක එළවමින් දුක ලබා දෙමින් මෙහෙයවන ඒ සඳහා බලගැන්වීම ලබා දෙන මනෝභාවයන්ට තමයි පින්වතුනි ආශ්‍රව කියලා කියන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ මේ දේශනාවේදී වදාරනවා කවුරු හරි කෙනෙක් අපි දැන් ඉහතදී කියන්ට යන ධර්මකාරණා හතෙන් යුක්ත වුණාම අන්න යාට පුළුවන්කම ලැබෙනවලු ඒ සංසාර දුක නැවත නැවත සකස් කරන ආශ්‍රවයන් එහෙම නැත්නම් කෙලෙස් දහම් කයාය ඡය කරන්නට. ඊළඟට
දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්තා උපසම්පජ්ජ විහෙරෙය්‍ය කියලා තවත් ආනිසංසයක් වදාලා. දිට්ඨ ධම්ම කියලා කියන්නේ මෙලව ජීවිතයේදීම. සයං අභිඤ්ඤා සච්චිකත්වා කියලා කියන්නේ දහම තමන් විසින්ම අවබෝධ කරගෙන සනසුමට නිවීමටපත් වෙන්න පුළුවන්. සතුට සන්තෝෂයේ පූර්ණත්වයේ කියන එකට ලං වෙන්න පුළුවන්. එනම් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පැහැදිලි කරන්න කලින් ධර්මකාරණා ටික මුලින්ම ආනිසංස දෙකක් වදාලා. එකක් තමයි සසර දුක නැවත නැවත සකස් කරන කෙලෙස් දහම් ක්ෂය වෙලා යෑම. දෙවෙනි එක තමයි මේ ජීවිතයේදීම ධර්මාවබෝධය ලබාගෙන සනසුමට නිවීමට සතුටට සන්තෝෂයට පූර්ණත්වයට පත් වෙන්න පුළුවන්. මේ ආනිසංස ද්වය බුදුහාමුදුරුවෝ වදාරලා ඉන් අනතුරුව ඒ සත්‍ය ධර්මතාවයන් ටික දේශනා කරනවා. එහෙනම් අද ඔබ මේ ධර්මානුශාසනාවේදී ධර්මකාරණා 7ක් පිළිබඳව ඉගෙන ගන්නවා. ධර්මකාරණා 7කින් සමන්විත නිසා මේ සූත්‍ර දේශනාවේ නමට කියනවා සත්‍ය ධම්ම සූත්‍රය කියලා. එනම් ඔබට සූත්‍ර දේශනාවේ නමත් මතකයි. ඒ සූත්‍ර දේශනාවෙන් ගෙන දෙන ආනිසංසත් මතකයි. දැන් අපි මේ සූත්‍ර දේශනාවෙන් ගෙන හැර දක්වන අර ආශ්‍රවයන් ක්ෂය කරන මේ ජීවිතයේදීම ධර්ම අවබෝධය ලබාගෙන නිවීමට සැනසුමටපත් වුණ ජීවිතයක් ගත කරන්නට අවැසි ධර්මකාරණා 7 ඉගෙන ගනිමු. 1. සද්දෝ හෝති ශ්‍රද්ධාවන්ත වීම. 2. සීලවා හෝති සිල්වත් වීම. 3. බහුසුතෝ හෝති ධර්මයේ පිළිබඳ ඇසූ පිරූ තැනැත්තෙක් වීම. 4. පටිසල්ලිනෝ හෝති හිතට පිහිටක් පිළිසරණක් ලබාගත් කෙනෙක් බවට පත්වීම. 5. ආරද්ධ විරියෝ හෝති පටන්ගත් වීරියෙන් යුක්ත වීම. 6. සතිමා හෝති සිහිය ඇත්තෙක් වීම. 7. පඤ්ඤවා හෝති ප්‍රඥා ඇත්තෙක් වීම. දැන් ඔබට මේ ධර්මකාරණා 4 සාරාංශ වශයෙන් නාමික වශයෙන් මතකයි. සද්දෝ හෝති සීලවා හෝති බහුසුතෝ හෝති පටිසල්ලිනෝ හෝති ආරද්ධ විරියෝ හෝති සතිමා හෝති පඤ්ඤවා හෝති. මෙන්න මේ ධර්මකාරණා 7න් යම් කිසි කෙනෙක් සමන්නාගත වුණොත් සත්‍තහි ධම්මේහි සමන්නාගතෝ බික්ඛු නචිරස්සේව නොබෝ කාලයකින්ම ආසවානං කයාය අනාසවෝ හෝති. ආශ්‍රවයන් සය කරලා අනාශ්‍රව ස්වභාවයට පත් වෙනවා වගේම දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරෙය්‍ය. මේ ජීවිතයේදීම ධර්මාවබෝධය ලබාගෙන නිවීමට සැනසුමට පත්වන ජීවිතයක් ගත කරනවා කියලා බුදුහාමුදුරුවෝ වදාළා. අපි දැන් මේ ධර්මකාරණා 7 පිළිබඳ විවරණයක් අර්ථ ගැනීමක් පැහැදිලි කර ගැනීමක් සිද්ධ කරගනිමු. පළවෙනි කාරණේ තමයි පින්වතුනි සද්දෝ හෝති ශ්‍රද්ධාවන්තයෙක් වීම. ශ්‍රද්ධාවන්තයෙක් වෙනවා කියලා කියන කාරණය අපේ බෞද්ධ ශ්‍රාවක පින්වතුන් ඕනෑතරම් අහලා තියෙනවා. ශ්‍රද්ධාව කියන දහම් වචනය බෞද්ධයින්ට ගොඩාක් හුරු වචනයක්. කෙනෙකු ශ්‍රද්ධාවන්තයි මම ශ්‍රද්ධාවන්තයි
කියලා කියන්නට හේතු කාරණා බොහෝමයක් තියෙනවා. අපි තවක් කෙනෙක් ශ්‍රද්ධාවන්තයි කියලා දකින්නේ ගොඩාක් දුරට බාහිර චලනයෙන්, බාහිර චර්යාවෙන්. කෙනෙක් දන් දෙනවා නම් අපි හිතනවා ශ්‍රද්ධාවන්තයි කියලා යා. කෙනෙක් සිල් ගන්නවා නම් ශ්‍රද්ධාවන්තයි. කෙනෙක් භාවනා කරනවා නම්, කෙනෙක් මල් පහන් පූජා කරනවා නම්, බුද්ධ වන්දනා කරනවා නම් අපි හිතනවා යා ශ්‍රද්ධාවන්තයි කියලා. අපි අපේ පිළිබඳවත් තක්සේරුවක් දෙන්නේ එනයින්මයි. ඒ විදිහේ හැඩගැන්වීමක් අප තුළ තියෙනවා නම් අපි හිතනවා අපිත් මමත් ශ්‍රද්ධාවන්තයි, මා තුළ ශ්‍රද්ධාව තියෙනවා නේ කියලා. වරදක් නැහැ පින්වතුනි. ඒකත් ශ්‍රද්ධාවේ එක්තරා හැඩතල ටිකක් තමයි. දානයක් දෙන්න බෑනේ ශ්‍රද්ධාව නැතුව, සීලයක් රකින්න බෑනේ ශ්‍රද්ධාවක් නැතිව. හැබැයි දහම්මේ තියෙනවා පින්වතුනි සැබෑම ශ්‍රද්ධාවන්තයෙක් සතු වුණ ලක්ෂණ කීපයක්. ඒ ලක්ෂණ කීපය අපි අවබෝධ කරගත්තොත්, තේරුම්ගෙන හිටියොත් අපිට අපි පිළිබඳවත්, අපිට තව කෙනෙක් පිළිබඳවත් ශ්‍රද්ධාව පිළිබඳව යම් කිසි තක්සේරුවක් ලබා දෙන්න පුළුවන්. ඔන්න බලන්න ශ්‍රද්ධාවන්තයෙකුගේ ලක්ෂණ ටික කීපයක් මම සඳහන් කරන්නම් කාලානුරූපව. 1. සීලවා හෝති. ශ්‍රද්ධාවන්තේ හැම වෙලේම සිල්වත් වෙන්න කැමති. දුසිල්වත් කමට අකමැති. ඇසුරු කරන්නේ සිල්වත් අයමයි. දුසිල්වත් අය කවදාවත් ඇසුරු කරන්නේ නැහැ. වැරදි කරන අය බාහිර ලෝකේ අයහපත පිණිස, අකටයුතුකම පිණිස, පීඩාව දුක පිණිස, හිංගි හිංසාව පිණිස යම් කෙනෙක් තමන්ගේ කය වචන කියන මේ දෙපැත්ත හසුරවනවා නම්, දෙආකාරය හසුරවනවා නම් ඒක දුසිල්වත්කම. බාහිර ලෝකයට අනතුරක් නොවන විදිහට කය වචන දෙක සංවර කරගන්නවා නම් ඒක තමයි සිල්වත්කම කියලා කියන්නේ. එහෙනම් සීලයෙන් කරන්නේ බාහිර ලෝකයට අනතුරක් නොකොට ඉන්න වග බලා ගන්න එක. මොකද කය ක්‍රියාත්මක කරන්න ගියොත් හිතේ ඇතිවෙන චිත්තාවේග වලට අනුව බාහිර ලෝකයට කරදරයක් වෙනවා. හිතේ ඇතිවෙන චිත්තාවේග වලට අනුව වචන ප්‍රකාශ කරන්න ගියොත් බාහිර ලෝකයට කරදරයක් වෙනවා. හැබැයි හිතේ ඇතිවෙන නොයෙක් නරක නපුරු චිත්තාවේග යම් කිසි කෙනෙක් කයෙන් වචනෙන් ප්‍රකාශ නොකොට හිටියොත් ඒකෙන් බාහිර ලෝකෙට අනතුරක් වෙන්නේ. සීලය කියන්නේ එහෙම එකක්. කාය වාචානං සමෝදානං සීලං අපි අහලා තියෙන්නේ. කය වචන දෙකේ සංවරය තමයි සීලය. හැබැයි එතනින් කියන්නේ මොකක්ද? අපෙන් බාහිර ලෝකෙට වදයක් නොවෙන්න වග බලා ගන්නවා. කරදරයක් නොවෙන්න වග බලා ගන්නවා. සිල්වත්කම අන්න ඒ මට්ටමින් මතක තියාගන්න. එතකොට පින්වතුනි මේ ශ්‍රද්ධාවන්තයාගේ පළවෙනි ලක්ෂණය තමයි එයා ඔන්න ඔය සිල්වත්කමට හරි කැමැති. කවදාවත් දුසිල්වත්කමට අකමැති. එලි පිටවත් සොර රහසෙන්දිවත් සිල්වත්කම කියන එක පිළිකුල් කරනවා. දුසිල්වත්කමක් එන්නකොටම පින්වතුනි බුදුහාමුදුරු උපමාවක් කියනවා හරියට. කුකුල් පිහට්ටක් ගින්නට ඇල්ලුවා වගේ හැකිරිලා යනවා. අන්න ඒ වගේ තමන්ගේ කයෙන් වරදක් වෙන්න යනකොටම, වචනයෙන් වරදක් සිද්ධ වෙන්න යනකොටම අන්න ඒ වරද ඉදිරියේ හැකිලෙන්න පටන් ගන්නවා. අන්න එහෙමයි සීලය කියන එක අපි ඇති කර ගන්න ඕනේ. ඒක ලෝකෙට පේන්න නෙවෙයි. ඔය සීලයෙන් ගෙන දෙන ආනිසංශයක් තමයි පින්වතුනි ප්‍රසාදනීය බව කියන එක. දැන් ඔබට ස්වාමින් වහන්සේ සිල්වත්ද නැද්ද කියන එක දකින්න තියෙන්නේ ස්වාමින් වහන්සේගේ චර්යාව තුළින්. ඒතර ඔයත් හිතනවා ස්වාමින් වහන්සේ ගමන් කරන විදිහෙන්, කතා කරන විදිහෙන්
සිල්වත් ඇති කියලා. ඊතර මමත් මේ පින්වතුන් දිහා බලලා මේ පින්වතුන් අදින පළදින කන බොන වාඩි වෙලා ඉන්න විදිහ කතා කරන විදිහ දිහා බලලා මම යම් අදහසක් ගන්නවා මේ ඇත්තම සංවරයි ඒ නිසා මේ ඇත්තන් තුල සීලය ඇති කියලා. ඊතර ඔයත්ෝ ස්වාමින්වහන්සේ පිළිබඳව ස්වාමින්වහන්සේ මේ පින්වතුන් පිළිබඳවත් සීලය තක්සේරු කළේ ප්‍රසාදනීය බව මත. ඊතර පැහැදීමට හේතුකාරක වුණේ හැසිරීම, චලනය, ඒ පැවැත්ම. හැබැයි මතක තියාගන්න ප්‍රසාදනීය බව කියන එක ඇති වෙන්න ඕනේ ඔබට මා පිළිබඳවවත් මට ඔබ පිළිබඳවවත් නෙවෙයි. එහෙනම් මට මා පිළිබඳව මට මා පිළිබඳව මම වැරදි නෑ නේද කියලා මම කයෙන් වැරදි කරන්නේ නැහැ වචනයෙන් වැරදි කරලා නැහැ කියලා මට මා පිළිබඳව ප්‍රසාදයක් ඇති වෙනවා නම් පැහැදීමක් ඇති වෙනවා නම් ඒක තමයි සැබෑම සිල්වත්කම කියන්නේ. ඒ නිසා මේ ශ්‍රද්ධාවන්තයා නිරන්තරයෙන්ම කැමති සිල්වත්කමට. ඒ කියන්නේ තමන්ට තමන් ප්‍රසාදනීය කෙනෙක් වෙන්න. අර අනවජ්‍ය සුඛ කියලා තියෙනවානේ. අන්නේ මම නිවැරදි කියලා ඇති වෙන සැපය විඳින්න යා කැමති. ඒක තමයි පළවෙනි ලක්ෂණය. 2. සීලවන්තය හැම වෙලේම කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සහායකෝ. මේ ශ්‍රද්ධාවන්තයා හැම වෙලේම කල්යාණ මිත්‍රයෙක් වෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර සහායකෝ කල්යාණ මිත්‍ර අයමයි ඇසුරු කරන්නේ සහායට ගන්නෙ. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ කවුද? මෙලොව යහපත ගැන හිතන, පරලොව යහපත ගැන හිතන, නිවන ගැන හිතන. ඔකට කියනවා ත්‍රිවර්ග සම්පත්තිය කියලා. බුදුරජාණන් වහන්සේගේ තියෙනවා අන්ධ භූත කියලා සූත්‍රයක්. මේ දේශනාවේදී බුදුහාඳුරෝ වදාරනවා මහණෙනි එකස් ඇත්තා ඇසුරු නොකරන්න, දෙයස් ඇත්තා ඇසුරු කරන්න කියලා. එක ඇහක් තියෙන කෙනා ඇසුරු කරන්න එපා කියනවා. ඇස් දෙකක් තියෙන කෙනා ඇසුරු කරන්න කියනවා. මොකද්ද මේ කියන්නේ? සමහර අය පින්වතුනි මේ ජීවිතය ගැන විතරයි හිතන්නේ. අර බුදුරජාණන් වහන්සේගේ ජීවන කාලෙත් ඉන්දියාවේ හිටියනේ රිනන් කත්වා ග්‍රිතම් පිබෙත් ණය වෙලා අපි කමු බොමු කියන අදහසින් ඉන්න අය ඉන්නවා. පරලොවක් ගැන හිතන්නේ මේ ජීවිතේ විතරයි අපිට තියෙන්නේ නිසා අපි කාලා බීලා ඉමු කියලා මේ ජීවිතය ගැන හිතන පමණක් හිතන එකස් ඇති අය. සමහරු මේ ජීවිතය ගැන එච්චර හිතන්නේ පරලොව ගැන හිතලා පරලොවට පමණක් ආරාධින අය ඉන්නවා. එයත් එකස් ඇත්තෙක්. හැබැයි භාග්‍යතුන් වහන්සේ වදාහරනවා යම් කිසි කෙනෙක් මෙලව ජීවිතේ වගේම මට පරලොව ජීවිතයකුත් තියෙනවා කියලා දෙපැත්තම දකින්න කෙනා. එනම් බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා කියලා කිව්වේ අන්න එහෙම කෙනා. මෙලව ජීවිතය ගැනත් අභිවෘද්ධිය හිතන, පරලොව ජීවිතය ගැනත් අභිවෘද්ධිය හිතන, නිවනක් ගැනත් හිතන කෙනා. අන්න ඒ කල්යාණ මිත්‍රකම ඇති වෙන්නේ ඒ ලක්ෂණය ඇත්තේ කාටද? ශ්‍රද්ධාවන්තයාට. ඒ වගේම යා ඇසුරු කරන්නේත් ඒ බඳු අයමයි. එක දෙවෙනි ලක්ෂණය. තුන්වෙනි ලක්ෂණය භාග්‍යතුන් වහන්සේ වදාලා ශ්‍රද්ධාවන්තයා යනු බහුසුතෝ හෝති. එයා හැම වෙලේම දහම පිළිබඳ ඇසූ පිරූතන් ඇත්තෙක් බවට පත් වෙන්න දක්ෂයි. බණ අහනවා, බණ පොත් කියවනවා, දහම් කරුණු එකතු කරනවා, ඒවා ලියනවා, කියනවා, පාඩම් කරනවා, මතක තියා ගන්නවා. කෙනෙක් හිතන්න පුළුවන් දහම් කරුණු අපි ඉගෙන ගන්න එක නිවනට බාධාවක් කියලා නෑ පින්වතුනි. නිවනට ඒක අනුග්‍රහයක්. අපි ධර්මකාරණා දකින්න දැනගන්න තමයි අපිට මාර්ගය පැහැදිලි වෙන්නේ. දැන් අනිත්‍ය වඩන්න අනිත්‍ය ගැන අපි ඉගෙනගෙන තියෙන්න ඕනේනේ.
මෛත්‍රිය වඩන්න මෛත්‍රිය ගැන අපි දැනගෙන තියෙන්න ඕනේ. මෛත්‍රිය ගැන දන්නේ නැත්නම් කොහොමද අපි මෛත්‍රිය කරන්නේ? එහෙනම් ඒ පිළිබඳව අපි ඇසූ පිරූතෙන් ඇත්තෙක් බවට පත් වෙන්න ඕනේ. දහම කියන්නේ පහුරක්. පහුර අවශ්‍යයි ගගෙන් එතර වෙන්න. එතර වුණාට පස්සේ පහුර අවශ්‍ය නැහැ. හැබැයි ගඟෙන් එතර වෙන තාක්කල් මේ බහුශෘත භාවය කියන එක අවශ්‍යයි. දානය ගැන, සීලය ගැන, භාවනාව ගැන, සීල සමාධි ප්‍රඥා ගැන, මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ගැන, සතර ඉරිදිපාද, සතර සතිපට්ඨානේ, සතර සම්‍යක් ප්‍රධාන වීරිය ගැන, පංච බල පංච ඉන්ද්‍රිය ගැන, සත්ත බෝධ්‍යාංග ගැන, ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන, මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳව අපි ඥානණය ඇති කරගන්න ඕනේ. ඒ දහම් දෙනුම අපි තුල පුලුල් වෙන්න තමයි අපිට මේ මග පැහැදිලි වෙන්නේ. ඒ නිසා ඒක නිවනට බාධාවක් කියලා හිතන්න එපා. ශ්‍රද්ධාවන්තය හැම වෙලේම ඔන්න ඔය බහුශෘත භාවයට කැමතියි. එයා ඒ නිසා නිරන්තරයෙන් Tamanට ඉඩ ලැබෙන හැම මොහොතකම බණපදයක් අහන එක ලියා ගන්නවා, සටහන් කර ගන්නවා, මතක තියා ගන්නවා, වචනයට හුරු කරනවා, භාවනා වශයෙන් වඩනවා. දැන් ඔබ පිළිබඳව තක්සේරුවක් ගන්න මා සැබෑවටම ශ්‍රද්ධාවන්තයෙක්ද? මොකද සමහරෙක් දන් දෙන්න පුළුවන්. හැබැයි ඔය කියපු ලක්ෂණ ටික නැහැ. කෙනෙක් සිල් ගන්න පුළුවන්. ඔය කියන ලක්ෂණ ටික නැහැ. කෙනෙක් භාවනා කරන්න පුළුවන්. අපි දකින්නේ ඒ සිල් ගන්න කෙනා, දන් දෙන කෙනා, භාවනා කරන කෙනා ශ්‍රද්ධාවන්තයෙක් කියලා නම්. හැබැයි එයා තුල මේ කියන ලක්ෂණ ටික නැත්නම් අපි ඒ ගණනය කරපු විදිහ සාධාරණ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ගුණධර්මයක් කියනවා මේ ශ්‍රද්ධාවන්තය සතු. ඒ තමයි කමෝ පදක්ඛිනෝ අනුසාසි. ඉවසීමෙන් යුතුව සිල්වත් ගුණවත් උතුමන්ගේ, තමන්ගේ වැඩිහිටියන්ගේ අනුශාසනාව පිළිගන්න කෙනෙක් වෙනවා. ඔන්න ශ්‍රද්ධාවන්තය සතු වටිනා ගුණ ධර්මයක් ඒක. කමෝ කියලා කිව්වේ ඉවසීමෙන්. කමෝ පදක්ඛිනෝ අනුශාසී. ඉවසීමෙන් යුතුව සිල්වත් ගුණවත් ඇත්තන්ගේ, තමන්ගේ වැඩිහිටියන්ගේ අනුශාසනාව පිළිගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒක හරි වටිනා ගුණාංගයක් පින්වතුනි. අපේ බෞද්ධ ශ්‍රාවක පින්වතුන් හැමෝම දන්න කාරණයක් තමයි අද විශේෂයෙන් මේ තේරවාදී බුදුදහමක් තියෙන ලංකාවේ සමහර බෞද්ධ ශ්‍රාවකයෝ කොටස් කරගෙන ඉන්නවා. දහමත්, ස්වාමින් වහන්සේලාත්, ආගමික මධ්‍යස්ථානත්. එතකොට ඒ තම තමන් වෙන් කරගත්ත, කොටස් කරගත්ත අදහන ආගමික මධ්‍යස්ථාන, ඊළඟට ඒ ස්වාමින් වහන්සේලා සමහර විට වෙන ස්වාමින් වහන්සේ නමක් ධම් දේශනා කළාට ඒක පිළිගන්නේ නැහැ. වෙන ආගමික ස්ථානයකින් ධම් දේශනාවක් හෝ ඒ වගේ ධර්ම ප්‍රචාරයක් කරපුවම ඒක පිළිගන්නේ නැහැ. එයාලා පිළිගන්නේ තමන් අදහන ඒ හාමුදුරුවන්ගේ බණ විතරයි. ඒ හාමුදුරුවෝ ලියන පොත්පත් විතරයි. අද මේ ලංකාවේ මේ කියන දුරුගුණය මහා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙලා තිනවා. ඔබට දැනෙනවා මේ කතා කරනකොට. සමහර අපේ උපාසක උපාසිකාව පවා බණක් අහනකොට තව ස්වාමීන් වහන්සේ නමකගේ ඒ බණ ගලපලා බලනවා. තමන් අර ඇසුරු කරන ලොකු ස්වාමීන් වහන්සේගේ බණට මේක ගැලපෙනවද කියලා. ගැලපෙන්නේ නැත්නම් ඒක පිළිගන්නේ නැහැ. ඒකත් එක තරක කරනවා. දැක්කද? ඉවසීමෙන් සිල්වත් ගුණවත් උතුමන්ගේ අනුශාසනාව පිළිගන්න. සමහර විට උපාසක උපාසිකාවේ ස්වාමින් වහන්සේ දන් දෙන කෙනෙක් වෙන්න පුළුවන්. සිල්වත් කෙනෙක් වෙන්න පුළුවන්. භාවනා කරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි අර විදිහට වෙන් කරගෙන, කොටස් කරගෙන, බෙදාගෙන එහෙම එකක් ශ්‍රද්ධාවන්තයා තුල නැහැ පින්වතුනි. ශ්‍රද්ධාවන්තයා කියලා කියන්නේ තථාගතයන් වහන්සේ තමයි
ශාස්ත්‍රූවරයා. හැම වෙලේම මම ශිෂ්‍යෙක්මි. බුදුරජාණන් වහන්සේ තමයි ශාස්ත්‍රූන් වහන්සේ. මම හැම වෙලේම ශිෂ්‍යෙක්මි. අන්න ඒ මට්ටමේ ඉඳගෙන තමයි තමන්ගේ ගුරු ආචාර්ය උතුමන් වහන්සේලා සිල්වත් ගුණවත් අය ඇසුරු කරන්නේ. ඊළඟට තව ගුණාංගයක් තියෙනවා පින්වතුනි මේ ශ්‍රද්ධාවන්තයාගේ. ඒ තමයි සහබ්‍රහ්මචාරීන් සිදු කරන කුදු මහත් කටයුතු සමගි සම්පන්නව එකතු පහදා වී සිද්ධ කරනවා. ධර්මයේ සඳහන් වෙනවා ශ්‍රද්ධාවන්තයාගේ තවත් වටිනා ගුණාංගයක් තමයි සහබ්‍රහ්මචාරීන්ගේ කුදු මහත් කටයුතු එකතු වෙලා නොපිරිහෙලා ඉටු කරන කෙනෙක් බවට පත් වෙනවා. බණ පොතේ සඳහන් වෙනවා ස්වාමින් වහන්සේලා අතීතයේ තම වෙහෙර විහාර ඉදි කරගත්තේ තමා විසින්මයි. පන්සල් ගොඩනගාගත්තේ තමන් විසින්මයි. ඒ ගොඩනගන පන්සල ස්වාමින් වහන්සේ නමක් දෙනෙක් එකතු වෙලා සිද්ධ කරනකොට අනිත් ස්වාමින් වහන්සේලාත් ඒ සඳහා උපකාර කරනවා. කුදු මහත්තේ කටයුතු නොපිරිහෙලා ඉටු කරනවා. ඒවා පසෙකට දාන්නේ නැහැ. ඒ බණ පොතේ සඳහන් වෙනවා සමහර ස්වාමින් වහන්සේලා මට භාවනා කරන්න තියෙනවා, මට පින්නපාත යන්න තියෙනවා, මට මේ වැඩේ තියෙනවා කියලා මග අරිනවා කියනවා. ඒක ශ්‍රද්ධාවේ ලක්ෂණයක් නෙවෙයි කියනවා. දැන් මේ අත්තන්ගේ ගිහිවත තුලටත් මේක හරි වටිනා කාරණයක්. මේ ධම් දේශනාව කරන්නේ නිවන් මාර්ගට විතරක් නෙවෙයි. තමන්ගේ දෙමව්පියන්ගේ කටයුතු, දූ දරුවන්ගේ කටයුතු, ඥාති හිත මිත්‍රාගෙන් කටයුතු, අසල්වාසීන්ගේ කටයුතු. ඒ කුදුමහත් කටයුතු සමගි සම්පන්නව ඒවා අමතක නොකොට බැහැර නොකොට ඒවා එකතු වෙලා සමගි සම්පන්නව සිද්ධ කිරීම හරි වටිනා ගුණාංගයක් පින්වතුනි. පිනක් දහමක් උනත් කරනකොට ඒවා මග හරින්නේ නැතිව එකතු පහදාව සිද්ධ කිරීම ඒක ශ්‍රද්ධාවන්තකමේ ලක්ෂණයක්. එතකොට ඒවට එකතු වෙන්නේ නැත්නම් ඒවා මග හරිනවා නම් තමන් කොච්චර දන් දෙන කෙනෙක් වුණත්, සිල් ගන්න කෙනෙක් වුණත්, භාවනා කරන කෙනෙක් වුණත්, සුදු පිරිවට අඳින කෙනෙක් වුණත්, බුද්ධ වන්දනාව නිරන්තරයෙන් කරන කෙනෙක් වුණත් දහමට අනුව එයා සැබෑ ශ්‍රද්ධාවන්තයෙක් නෙවෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තවත් ලක්ෂණයක් ධම්මකාමෝ හෝති. මේ ශ්‍රද්ධාවන්තයාගේ තවත් විශේෂ ලක්ෂණයක් තමයි එයා දහමට කැමැති. හැම වෙලේම දහමත් එක්ක ඉන්නේ ජීවිතේ. දහම කියලා කියන්නේ මුළු ජීවිතේ. දහම කියන එක වෙනම එකක් නෙවෙයි. දහම කියන එක ජීවිතේ ගත කරනකොටම අපි අනුගමනය කරන්න තියෙන එකක්. ඒ නිසා මේ ශ්‍රද්ධාවන්තයාගේ ලක්ෂණයක් හැටියට බුදුහාඳුරු වදාලේ එයා ධම්මකාමෝ හෝති ධර්මයට කැමති. දැන් අපි මේ කතා කළේ අර සත්ත ධම්ම සූත්‍රයේ පළවෙනි ධර්ම කාරණය සද්දෝ හෝති කියන ගුණ ධර්මය පැහැදිලි කරන තැන ශ්‍රද්ධාවන්තයෙක් වීමට නම් කොයි වගේ ගුණ ධර්මයන් අප සත්ව විය යුතුද කියන කාරණය. දැන් එන ඔබට පැහැදිලි ඔබ තුල ශ්‍රද්ධාව තියෙනවද? ඔබට දැන් පැහැදිලි තව කෙනෙක් තුල සැබෑවටම ශ්‍රද්ධාව තියෙනවද? එහෙනම් ශ්‍රද්ධාව තියෙනවා නම් මෙන්න මේ ගුණධර්ම ටික තියෙන්න ඕනේ. මේ ගුණධර්ම ඔබ සතු නම් ඔබට ඔබ පිළිබඳව තක්සේරුවක් ගන්න පුළුවන්. එහෙනම් ඔය කියන විදිහට මහත් ශ්‍රද්ධාවන්තයෙක් නේ. එහෙනම් ඔබ ඔබේ ජීවිතේ පුරාවටම මෙන්න මේ සද්ධා සම්පන්නෝ හෝති කියන ගුණ ධර්මයෙන් සමන්නාගත වෙන්න. පැහැදීම කියන එක, විශ්වාසය කියන එක අපේ ජීවිතවලට හරි වටිනා කාරණයක්. විශ්වාසය පරම ඥාතිය විදිහටනේ බුදුහාඳුරෝ වදාළේ. විශ්වාසවන්තකම කියන එක. ස්වාමීකට බෙරිදක් පිළිබඳව විශ්වාසය තියෙන්න ඕනේ, ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. බිරිඳට ස්වාමියා පිළිබඳව විශ්වාසය තියෙන්න ඕනේ. දරුවන්ට දෙමව්පිය පිළිබඳව, දෙමව්පියන්ට දරුව පිළිබඳව.
ගුරුවරයාට ගෝලය පිළිබඳව ගෝලයන්ට ගුරුවරු පිළිබඳව. ආයතනයක නම් ආයතන ප්‍රධානියා පිළිබඳ සේවකයන්ටත් සේවකයන් පිළිබඳ ආයතන ප්‍රධානියාට පැහැදීමක් තියෙන්න ඕනේ. ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. අදහනකමක් තියෙන්න ඕනේ. රටක් නම් ඒ රටේ රජතුමාට රටවැසියන් පිළිබඳ රටවැසියන්ට රජතුමා පිළිබඳ පැහැදීමක් තියෙන්න ඕනේ. අන්න එතකොට තමයි එතන ලොකු ශක්තියක් ගොඩනගන්නේ. ඒ පැහැදීම කියන එක නැත්නම් ඒ ශක්තිය බලන්න බුදුහාමුදුරුවෝ ශ්‍රද්ධාව උපමා කරේ බීජයට. බීජය ශක්තිමත් නම් තමයි පින්වතුනි බීජයෙන් හටගන්න දේ තුලින් ගොඩනැගෙන අනිකුත් සියල්ල පිළිබඳ ශක්තිය ගොඩනැගෙන්නේ. ගහක බීජය සාරවත් නම් බීජය ශක්තිමත් නම් ඒ ගහේ ඉදිරියේ හටගන්න පළ වැල මල් අතු ඉතිරි කිලි කඳ මේ සියල්ලක්ම පිළිබඳ අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. හැබැයි බීජය දුර්වල නම් ඒ ගහේ අනෙකුත් කොටස් පිළිබඳ අපිට හිතන්න වෙනවා. අන්න ඒ වගේ පින්වතුනි පැහැදීම කියන එක අපේ ජීවිතේ නැත්නම් ඒක පෞල් කුටුම්බයක්ද ඒක ආයතනයක්ද ඒක රටක්ද ඒ හැම තැනකම පින්වතුනි දෙදරා යෑමක් බිඳී යෑමක් විරසක වීමක් පීඩාකාරී බවක්මයි තියෙන්නේ. හැබැයි යම් කුටුම්බියක ආයතනයක රටක ඔවුනොවුන් කෙරෙහි පැහැදීම කියන එක තියෙනවා නම් පින්වතුනි ඒ කුටුම්බිය සොලවන්න බෑ. ඒ ආයතනය සොලවන්න බෑ. ඒ රට සොලවන්න බෑ. අපි දන්න මේ කින්ස්ලි ජයලත් සහ සමාගමේ කින්ස්ලිට් නිව්ටන් ජයලත් මැතිඳුන් ශ්‍රද්ධාවන්තයෙක්. විශ්වාසය ඇති කෙනෙක් පැහැදීම ඇති කෙනෙක්. එතුමා පිළිබඳ එතුමන්ට පැහැදීමක් විශ්වාසයක් ශ්‍රද්ධාවක් තිබුණා වගේම එතුමට එතුමන් යටතේ කටයුතු කරන අයවලුන් පිළිබඳ පැහැදීමක් තිබුණා විශ්වාසයක් තිබුණා. ඒ වගේම එතුමන් යටතේ කටයුතු කරන මේ අනිකුත් සියලු නිලධාරි සේවක ඇත්තන් එතුමා පිළිබඳ පැහැදීමක් තියෙනවා. බලන්න එතකොට මේ ආයතනය කොච්චර ශක්තිමත් වෙනවද කියලා. කවදාවත් මේ බඳු ආයතනයක දුසිල්වත්කමක් වෙන්න ඉඩ කඩක් නැහැ. ඇයි? ශ්‍රද්ධාවන්තයා සිල්වත් කිවනේ. කවදාවත් මේ ආයතනයකට පාපකාරීන් ලං වෙන්නේ නැහැ. පාපකාරී අදහස් සිතුවිලි ඒ ආයතනයකට එකතු වෙන්නේ නැහැ. පාපකාරී මිනිසුන් ඒ ආයතනයට ලං වෙන්නේ. ඇයි? ශ්‍රද්ධාවන්තයාගේ ගුණාංගයක් තමයි කල්යාණ මිත්තෝ හෝති. කල්යාණ සහායකෝ. ශ්‍රද්ධාවන්තයා හැම වෙලේම කල්යාණ මිත්‍රයෙක් වෙනවා වගේම එයා අසුරු කරන්නේත් කල්යාණ මිත්‍රයෝ. ඒ වගේම ශ්‍රද්ධාවන්තව කටයුතු කරනකොට එයා බොහෝම ඇසූ පිරූ තැන් එක්තෙක් වෙනවා වගේම අනිත් කෙනාගේ වචනයට ඇහුම් කන් දෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒක හරි වටිනා ගුණාංගයක්. සමහර විට සමහර ආයතනවල ප්‍රධානියා වයසෙන් අඩුයි. දැනුමින් අඩුයි. හැබැයි සමහර විට එතන සේවා කරන අය දැනුමින් වැඩි වයසෙන් වැඩි. සමහර ආයතන තියෙනවා ඔය පරස්පරතාවය මත ආයතන කඩා වැටෙනවා. ආයතන විනාශ වෙලා යනවා. ඇයි අපි තුල තියෙන්න ඕනේ පින්වතුනි ඔයත් පහුගිය දවසක දකින්න ඇති ලෝකෙම ප්‍රසිද්ධ වෙච්ච සුනකයා ආලෝකා. ඒ සුනකයා සමග වැඩම කළ වදාළ පඤ්ඤාකාර ලොකු ස්වාමින් වහන්සේ. උන්වහන්සේ දින ගණනාවක් කිලෝමීටර ගණනාවක් රටවල් ගණනාවක සාම චාරිකාවේ වැඩලා අන්තිමටම තමන්ගේ විපස්සනා භාවනා
ගුරු මධ්‍යස්ථානයට ඇවිල්ලා තමන්ගේ ගුරු හාමුදුරුවන්ගේ තෙපතුල වැටිලා විනාඩි ගණනාවක් කකුල් සිඹ ගනිමින් කකුල් මිරිකමින් එසේ කඳුළු පුරවගෙන ගුරු පූජාවක් පැවැත්තුවා. පින්වතුනි, වයසින් වැඩි අඩු වෙන්න පුළුවන්, දැනුමින් අඩු වෙන්න පුළුවන්. හැබැයි සමහර ආයතනවල ප්‍රධානියා එසේනම් අපි ඒ ප්‍රධානියාගේ වචනයට ගරු කරන්න, අන්න එතකොට තමයි ආයතනයේ බබලන ආයතනයක් බවට පත් වෙන්නේ, දියුණු වන ආයතනයක් බවට පත් වෙන්නේ. ඉතින් මෙන්න මේ පැහැදීම කියන කාරණය මම ඉස්මතු කරලා ප්‍රකාශ කරන්නට අදහස් කළේ, අපි හැම දිනාටමත් මව්වරු, ගුරුවරු ඉන්නවා, වැඩිහිටියෝ ඉන්නවා, ආයතනයක් ගත්තොත් ඒ ආයතනයේ නිලධාරීන් ඉන්නවා, ප්‍රධාන අය ඉන්නවා, අපට වඩා ඉහළ අය ඉන්නවා, ආයතනයේ මෙහෙවන අය ඉන්නවා, අපිට වැටුපක් ගෙවන අය ඉන්නවා. මේ හැම කෝණයක් දිහාම බලනකොට අපි තවත් කෙනෙකුගේ යටතේ නම් කටයුතු කරන්නේ, අපේ තියෙනවා යම් කිසි උත්කෘෂ්ඨ මානව ගුණ ධර්මයක්. ඒ තමයි ඔවුන්ගේ වචනය ඉවසීමෙන් පිළිගන්න පුළුවන්කම. ඒක අපේ ආයතනය වෙන්න පුළුවන්, කුටුම්බිය වෙන්න පුළුවන්, රටක වෙන්න පුළුවන්. අපේ දීර්ඝකාලීන පැවැත්ම සඳහා වටිනා ගුණ ධර්මයක් පින්වතුනි ඒක. ඒවා පුංචි පුංචි දේවල් වුණාට ඒ ගුණ ධර්ම රැකෙන තැන පින්වතුනි විශාල ශක්තියක් ගොඩ නැගෙනවා. මම මාසිකව වරායේ බෞද්ධ සංගමේ භාවනා වැඩසටහනක් කරනවා. වරායේ ඉංජිනේරු වංශයේ ඉංජිනේරුවරු එකතු වෙලා ඒ බෞද්ධ මන්දිරේ චෛත්‍ය ළඟ වරාය ඇතුලේ මාව වඩම්මවගෙන යන්න ඉන්නේ එතන ඉන්නේ ප්‍රධාන ඉංජිනේරුතුමා ක්‍රිෂාන්ත මහත්මයා. එතුමා පින්වතුනි අපේ භාවනා මධ්‍යස්ථානයේ ඉඳන් වරායට ඇතුළට යනකම් ඒ හමු වෙන යම් සේවකයෙක්ද, සුළු සේවකයෙක්ද, මිදුල අතුගාන කෙනෙක්ද, ගේට්ටුව ආරක්ෂා කරන කෙනෙක්ද, කිසිම ભેදයක් නැතුව පින්වතුනි හිස නමලා හිනාවක් ඉදිරිපත් කරලා අත වනලා ගරු කරලා තමයි යන්නේ. ඒ මහත්ය කියනවා, ස්වාමින් වහන්සේ කවදාවත් මගේ දරුවෙකුටවත් මේ මිනිසුන්ගෙන් හිරිහැරයක් වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ දරුවෙක් මහමග හිටියත් ඒ මිනිස්සු ඒ දරුවව ආරක්ෂා කරනවා කියනවා. අනේ මේ අර ක්‍රිෂාන්ත මහත්මයාගේ දරුවෝ ටික නේද කියලා බලන්නකෝ. අපිට මහ ලොකු දේවල් නෙවෙයි කරන්න තියෙන්නේ, පුංචි පුංචි දේවල් ටිකක්. හැබැයි මේ පුංචි පුංචි දේවල් ටික අපි කරනකොට පින්වතුනි ලොකු ශක්තියක් අපි වටා ගොඩ නැගෙනවා. ඒක මේ මානව සම්පතින් විතරක් නෙවෙයි, මේ මිනිස්සුන්ගෙන්, මේ සත්තුන්ගෙන් විතරක් නෙවෙයි පින්වතුනි, ගහකොළෙන් පවා අපි ඒ ගහකොළට ආදරේ සෙනෙහස දක්වනකොට, ලෙන්ගතු වෙනකොට ඒ හැම දෙයකින්ම අපිට ආශිර්වාදය ලැබෙනවා, ආරක්ෂාව ලැබෙනවා, බලයක් ලැබෙනවා පින්වතුනි. ඒ නිසා මේ පැහැදීම කියන එක, විශ්වාසය කියන එක අපි දසත පතුරවන්න ඕනේ කාරණයක්. මේ සජීවී අජීවී සෑම වස්තුවකටම දැනෙන්න ව්‍යාප්ත කරන්න ඕනේ මනෝභාවයක්, කුසල චිත්ත වේගයක් පින්වතුනි. ඉතින් බුදුහාමුදුරුවෝ වදාරන්නේ මේ සත්‍ය ධම්ම සූත්‍රයේදී යම් කිසි කෙනෙක් මේ ශ්‍රද්ධා හෝති, ශ්‍රද්ධාවන්තේ සමන්නාගතෝ යුක්ත වෙනවා නම් අන්න යාට නචිරස්සේව නොබෝ කාලයකින්ම ආසවානං කයාය, තමන්ගේ හිත් තුළ පළපදියන්ව පවතින සසර දුක එළවන රාග දේශ මෝහ මාන වෛර ක්‍රෝධ පරිගැනීම ආදී මේ කෙලෙස් ධර්මයන් ෂේ වෙලා අඩු වෙලා යනවා.
ඒ වගේම දිත්තේව ධම්මේ සයන් බලන්න එයාට මෙලව ජීවිතේම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. අයි සතුට ලබන්න වෙන දෙයක් අවශ්‍ය නැහැ පින්වතුනි. අපිට සතුට ගෙන දෙන්නේ මේ කන බොන දේවල්, අඳින පළඳින දේවල්, මිල මුදල්, ගෙවල් දොරවල්, යාන වාහන මේ වගේ නෙවෙයි. අපි හොයන සතුට තියෙන්නේ ගුණධර්මات එක්ක. අපි තුලේ ගුණධර්ම වැඩෙන්න දියුණු වෙන අපි හොයන සතුට අප කරා එනවා. අපිට අමුතුවෙන් සතුට හොයන්න දෙයක් නැහැ. සතුට කියන්නේ අප කරා එන දෙයක්. අපි ගිහිල්ලා හොයන්න තියෙන දෙයක් නෙවෙයි. නමුත් අපි සතුට හොයන්න නොයෙක් බෙහෙස මහන්සි වෙනවා. නොයෙක් තැන්වලට යනවා. රටවල් වලට යනවා සමහරු. සතුට හොයන්න. හැබැයි සතුට තියෙන්නේ හොයාගෙන යන එකක් නෙවෙයි. සතුට කියන එක තමන් ළඟට එන එකක්. තමන් ළඟට එන්නේ භෞතික ගොඩනැගීම තුල නෙවෙයි, ආධ්‍යාත්මික ගොඩනැගීම තුල. සද්දෝ හෝති දෙක සීලවා හෝති. සීලවා හෝති කියන ගුණධර්මය මම අමුතුවෙන් පැහැදිලි කරන්නේ ශ්‍රද්ධාවේ ලක්ෂණ පැහැදිලි කරන තැන පැහැදිලි කරා. 3 බහුසුතෝ හෝති. ඒ ගුණධර්මය ගැන පැහැදිලි කළ යුතුනේ. එයි ශ්‍රද්ධාවේ ලක්ෂණ පැහැදිලි කරන තැන බහුශ්‍රත භාවය ගැන පැහැදිලි කරා. ඊළඟ ඒ ගුණධර්ම 3 මතක තියාගන්න. ශ්‍රද්ධෝ හෝති, සීලවා හෝති, බහුසුතෝ හෝති. 4 පටිසල්ලිනෝ හෝති. ඒ වචනේ විශේෂ වචනයක්. පටිසල්ලිනෝ කියලා කියන්නේ හිතට පිලිසරණ ඇත්තෙක් බවට පත් වීම. තව විදිහකින් කිව්වොත් හිතට වහල් නොවේ සිටීම. අපි ජීවිතේ වැඩි හරියක් ජීවත් වෙනකොට හිතට වහල් වෙලා තමයි ජීවත් වෙන්නේ. හිතට පිලිසරණක් නැහැ. හිතට පිලිසරණක් ලැබෙන්න නම් හිතේ රටාව, හිතේ ස්වභාවය අවබෝධ කරගන්න ඕනේ. මේක විස්තර කරන්න නම් භාවනාව ගැන විස්තර කරන්න වෙනවා. භාවනාවෙන් කරන්නේ ඔන්න ඔය හිතේ රටාව හඳුන්වලා දෙනවා. හිතට පිහිටක් ඇත්තෙක් බවට පත් වෙනවා. භාවනාවෙන් තොර වෙච්ච ගමන් හිතේට පිලිසරණක් නෑ යාට. හිත ඉල්ලන දෙයට එයා වහලෙක් බවට පත් වෙලා යනවා. බුදුහාමුදුරුවන්ගේ භාවනා තුල විශේෂිත භාවනාවක් තමයි ඔය සතර සතිපට්ඨාන භාවනාව, විදර්ශනා භාවනාව. ඒකේ මම එක කොටසක් පින්වතුන්ට වටිනා කොටසක් විනාඩියකින් දෙකකින් වදාරන්නම්. ඒ විදර්ශනා භාවනාව තුල බුදුහාමුදුරුව අපේ හිත පිළිබඳව එක තැනක මෙන්න මේ විශේෂ කොට දේශනා කළා. චිත්තානුපස්සනාව කියලා. චිත්තානුපස්සනාව කියලා කියන්නේ හිතේ ස්වභාවය හඳුනා ගැනීම. බුදුහාමුදුරුවෝ හිතේ ස්වභාවය හඳුනා ගන්න පින්වතුනි අපේ හිතේ ස්වභාවයන් පෙන්නනවා 16ක්. හැඩතල 16ක්. තව විදිහකින් කිව්වොත් අපේ හිත පවතින හැඩතල 16ක්. මේ හැඩතල 16 බුදුහාමුදුරුවෝ කොටස් දෙකකට බෙදෙනවා 8. පළවෙනි 8 බුදුහාමුදුරුවෝ වදාලා සාමාන්‍ය කෙනෙකුගේ හිතක හැඩතල 8ක්. ඒ කියන්නේ ඔය ඇත්තන්ගේ හිතේ පවා ක්‍රියාත්මක වන හැඩතල 8ක්. අනතුරුව දේශනා කරන හැඩතල 8 ටිකක් භාවනාවෙන් හිත එකඟ කරගත්ත කෙනෙකුගේ හිතේ හැඩතල 8ක්. ඉතින් අපිට වටිනවා අර මුලින් කියපු හැඩතල 8 පොඩ්ඩක් තේරුම් ගන්න එක. ඒ මුලින් කියන හැඩතල 8 බුදුහාමුදුරු දේශනා කරන අපේ හිතක් ක්‍රියාත්මක වෙන විදිහ. සරාග හිත, වීතරාග හිත. සදෝස හිත, වීතදෝස හිත. සමෝහ හිත, වීතමෝහ හිත. සංකිට්ත හිත, වික්කිට්ත හිත කියලා. සරාග හිත කියලා කියන්නේ ආශාවන්ගෙන් යුක්ත වෙච්ච හිතක් සමහර අවස්ථාවල පවතින්නේ අපේ. ඔබට තේරෙන විදිහට කිව්වොත් වෙලාවකට අපේ හිත ආශාවන්ගෙන් යුක්තයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට අපේ හිත ආශා කරනවා. අන්න ඒ වෙලාවට තියෙන්නේ සරාග හිතක්.
ඒක ගැටලුවක් නෙවෙයි. මොකද ඒක හිතේ පවතින තත්ත්ව ගතිය, කන්ඩිෂන් එක. තත්ත්ව ගතිය. ඒක ඒ අරමුණ ඉදිරියේ මුලින්ම හටගන්න හිතේ තත්ත්ව ගතිය තමයි බුදුහාමුදුරුවෝ හැඩතල 8කින් පෙන්වන්නේ. ඒකට එච්චර බය වෙන්න දෙයක් නැහැ. සහ ඒක ගැන එච්චර හිතන්න දෙයක්වත් නැහැ. ඒතර වෙලාවකට අපේ හිත ඒ ආශාවන්ගෙන් යුක්තයි. වෙලාවකට ආශාවක් නැති හිතක් තියෙන්නේ. ආශා කරන්නේ නැහැ. ඒකට කිව්වා සරාග, ඊට පස්සේ වීතරාග. සමහරලාකට අපේ හිත සදෝසයි, දොස් සහිතයි. තරහ කේන්තියෙන් යුක්ත වෙච්ච අවස්ථාවලින් යුක්තයි අපේ හිත සමහරට. ගැටීමෙන් යුක්තයි. දැන් ඔබට හිතන්න පුළුවන් ඔබේ ජීවිතේ ගත කරනකොට මේ හැඩතල ටික තියනවාද කියලා. සමහරලාකට අපේ හිත ද්වේෂයෙන් තොරයි. දේශයක් නැහැ එච්චර. සමහරලාට අපේ හිත මෝහයෙන් යුක්තයි, මුලාවෙන්, මෝඩකමෙන් යුක්තයි. සමහරලාකට එහෙම මෝඩකමක් නැහැ, ටිකක් නුවණින් යුක්තයි. සමහරලාකට අපේ හිත හැකුළුණු හිතක්. එච්චර ප්‍රබල හිතක් නෙමෙයි, හැකිලිච්ච හිතක්. සමහරලාට ඒකට කියවා සංකිට්ත හිත කියලා, හැකුළුණු හිතක්. සමහරලාකට අපේ හිත වික්ඛිත්ත හිතක්, විසිරිලා අරමුණෙන් අරමුණට දුවනවා. ඔන්න ඔය හැඩතල ටික හිතේ ගති, හිතේ තත්ත්ව ගති. මේ තත්ත්ව ගති ටික බුදුහාඳුරෝ වදාලේ මොකක් කරන්න කියලාද? පජානාති. ඒ මොහොතේ ඒ හිතේ තත්ත්ව ගති දැනගෙන වාසය කරන්න. ඔච්චරයි කරන්න තියෙන්නේ. අමුතුවෙන් භාවනාවක් නැහැ. ඔබ හතර ඉරියව් පවත්වන, ඔබ රස්සාව කරන තැන, ඔබ පරිගණකේ වෙන්න පුළුවන්, ඉන්නේ පිළිගැනීමේ නිලධාරිනියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කලමනාකාරීත්වයේ තුල වෙන්න පුළුවන්, ඝනකාදීකාරීත්වයේ තුල කුම්මන තැනක ඔබ අතුපතු ගන්න කෙනා වෙන්න පුළුවන්. කවර තැනක ඉඳන් නමුත් ඔබේ හිත ක්‍රියාත්මක වන ඒ අවස්ථාවේ තත්ත්ව ගතිය ඔබ දකින්න. අන්නේ තත්ත්ව ගතිය දකින්න නම් ඔබට අවශ්‍යයි ගුණ ධර්මයක්. ඒ තමයි සිහිය, සතිය කිව්ව එකට. සිහිය තියෙන කෙනාට තමයි තත්ත්ව ගතිය දකින්න පුළුවන්. ඒ සිහියෙන් ඒ තත්ත්ව ගතිය දැකපුවාම එයාට පුළුවන්කම ලැබෙනවා මේ තත්ත්ව ගතිය නරකකට හැරෙන්නේ නැති වෙන්න වග බලා ගන්න. ඒකට එහෙම කියන්න හේතුව තමයි ඔය හිතේ තත්ත්ව ගතිය දැක්කේ නැති වුණොත් එයා ඊළඟට ඒක අකුසලයක් බවට පත් වෙනවා. අකුසල කර්ම විපාක සකස් වෙන, කර්මපත සකස් වෙන මට්ටමට එයා දැන් අපි හිතමු තරහ යන හිත තරහ ගියා කියලා හිතය හඳුනාගත්තේ නැති වුණොත් දැන් ඒ තරහ යෑම එයා ඊළඟට කයින් වචනයෙන් ප්‍රකාශ කරලා මහා අකුසලයක් වඩන්න පටන් ගන්නවා. ඒ කර්මපතයකට යන්න ඉඩ කඩ අහුරනවා මේ හිතේ තත්ත්ව ගතිය අර සිහියෙන් දකින්න කෙනාට. සිහිය නැති වෙච්ච ගමන්, සතිය කියන එක නැති වෙච්ච ගමන් අර තත්ත්ව ගතිය උද්දීපන වෙලා ගිහලා ඒක අකුසලයකට තල්ලු වෙලා යනවා. ඔය රාග ඇති උනේ, ද්වේෂ ඇති වෙන්නේ, ඒ වගේම ගහමරාගෙන ඔය බෙලි කපාගෙන ඔය තියෙනනේ මාධ්‍ය වල දැන් ඔය ඔක්කොම කටයුතු වෙන්නේ පින්වතුනි, අනතුරු වෙන්නේ මෙන්න මේ හිතේ රටාව හඳුනාගන්නේ නැතිකම. එහෙනම් සිහියෙන් කරන්නේ හඳුනා ගැනීම. සිහියෙන් කරන කෙනාට ඊළඟට නුවණ කියන ආයුධය අවශ්‍යයි. නුවණින් කරන්නේ ඒ සිහියෙන් අල්ලගත්ත හිත මේක හොඳයිද නරකයිද, ඊළඟට මේකකින් මොකද වෙන්නේ, මට මේකෙන් මොකද වෙන්නේ, මේ තරහ කේන්තිය දිගට පැවැත්වුවොත් අහවල් කෙනාට මොකද වෙන්නේ. අන්න එහෙම ඒකේ හොඳ නරක තෝරලා දෙන්නේ නුවණින්. අන්න සිහිය, නුවණ. තුන්වෙනි එක වීරිය. වීරියෙන් දැන් එයාට මෙහෙයවීමක් කරනවා. මේක නරකයි. අර නුවණින් තෝරලා දීපු හොඳ නරකකම තෝරලා බේලා නරකයි කියන දේ මෙයා අතහරිනවා. අතහරින්න වීරියක් අවශ්‍යයි. අන්න අකුසලං පජහති. අකුසලයේ අතහරනවා. කුසලං භාවේති. අන්න එයා තරහ කේන්තිය යනකොට තරහ කේන්තිය අමතක කරලා හිත නැති කරලා ඒ හිත වෙනුවට එතෙන් ආදේශ කරනවා කුසල සිතක්, මෛත්‍රියක්. අන්න කුසලයේ එතෙන්න ගන්න නම් වීරිය අවශ්‍යයි. මෙන්න මේ ආයුධ තුන හැම වෙලේම තමා ළඟ තියාගන්න. සිහිය, නුවණ, වීරිය. ආතාපි සම්පජානෝ සතිමා කියලා දේශනාවේ බුදුහාඳුරෝ වදාලා. එතකොට පින්වතුනි
පටිසල්ලිනෝ හෝති කියලා කියන්නේ මෙන්න මේ හිතේ ස්වභාවය හොඳට තේරුම් අරගෙන හිතට පිහිටක් පිලිසරණක් ලද්දෙක් බවට පත් වෙනවා. පටිසල්ලිනෝ හෝති. ඊළඟ එක තමයි ආරද්ධ විරියෝ හෝති. පටන්ගත් වීරිය අපිට තියෙන්න ඕනේ. ඒක ගැන පින්වතුන් දන්නවා. අපිට ලෞකික ජීවිතය තුළ වුණත් වීරිය කියන එක නැත්තම් ඒ ලෞකික ප්‍රතිලාභයක් වුණත් අපිට නෙලා ගන්න පුළුවන් කමක් නැහැ. මාර්ගයේ වඩන කෙනෙකුට උනත් දහම තුලදී අපිට වීරිය කියන එක තමයි ප්‍රධානම කුසලයේ බවට පත් වෙන්නේ. වීරිය අවශ්‍යයි. නොපසුබස්නා වීරිය. අවසාන ගුණාංගය තමයි පඤ්ඤවා හෝති. ප්‍රඥාවන්තයෙක් වීම. ප්‍රඥාවත් කොටස් දෙකකට බෙදෙනවා. ලෞකික ප්‍රඥාව, ලෝකෝත්තර ප්‍රඥාව. ලෞකික ප්‍රඥාව කියලා කියන්නේ අඩුම තරමේ අපිට තියෙන්න ඕනේ පින්වතුනි නුවණක්. මේවා හොඳයි, මේවා නරකයි. මේක සේවනය කළ යුතු දේ, මේක සේවනය නොකළ යුතු දේ. මේක පින, මේක පව. මේක අකුසලය, මේක කුසලය. මේක ආර්ය, මේක අනාර්ය. මේ විදිහට තෝරා බේරා බෙදා දැකීමේ නුවණක් අපිට තියෙන්න ඕනේ. ඒකට කියනවා ලෞකික ප්‍රඥාව කියලා. ලෝකෝත්තර ප්‍රඥාව කියලා කියන්නේ ඒක ටිකක් ගැඹුරු කාරණයක්. මම ඒක මේ විදිහට ඊටාම ඉක්මනින් කියන්නම්. මෙතන දහම ඉගෙනගෙන ඉන්න අය ඉන්නේ. ඒ නිසා ඔයත් දන්නවා බුදුහාමුදුරන්ගේ දේශනාව පරමාර්ථ දේශනාවක්. සම්මත ලෝකෙකුත් තියෙනවානේ. දැන් මෙතන දැහැත් වට්ටි තියෙනවා, මල් පෝච්චි, වතුර වීදුරු, පීරිසි කෝප්ප තියෙනවා. ඒවා සම්මත පනවගත්ත දේවල්. හැබැයි මෙතන පරමාර්ථ වශයෙන් ගත්තා මෙතන තියෙන්නේ නාම රූප ධර්ම ටිකක්. නාම රූප ධර්ම ටිකක්. ඒක ටිකක් ගැඹුරු කාරණයක්. ඔන්න ඔය නාම රූප ධර්මතාවල රිද්මයන් දෙකක් තියෙනවා. ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා. ඒ තමයි සමුදය වය. ඒ කියන්නේ හට ගැනීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. ඔච්චරයි තියෙන්නේ. මේ සමස්ත ලෝක ධාතුයේම තියෙන ක්‍රියාකාරීත්වය ඔච්චරයි. සමුදයක් තියෙනවා, වයක් තියෙනවා. ඒ කියන්නේ හට ගැනීමක් තියෙනවා, නැසීමක් තියෙනවා. මේ හැම ධර්මතාවයක්ම පවතින්නේ ඔය හට ගැනීම මත සහ නැතිවීම කියන මේ කාරණා දෙක මත සිද්ධ වෙන රිද්මයත් එක්ක. මෙන්න මේ සමුදේ වය ධර්මතාවය, එනත්තම් සමුදේ වය ධර්මතාවය, සමුදේ නිරෝධ ධර්මතාවය, හට ගැනීම නැතිවීම කියන මේ විවිධ නම් වලින් මේ කියන මේ සැබෑවට මේ ලෝක ධාතුවේ ක්‍රියාත්මක වන මේ රිද්මය පිළිබඳව ලබා ගන්න අවබෝධයේ දැනුම ඥාණයටත් කියනවා ප්‍රඥාව කියලා. ඒකට කියන විශේෂ නමක් උදයත්ථගාමිනී ප්‍රඥා කියලා. උදය අත්ථ හට ගැනීම නැතිවීම පිළිබඳව දන්නා නුවණ. ඉතින් මෙන්න මේ කියපු ගුණධර්ම හතෙන් යම් කෙනෙක් සමන්නාගත වුණොත් සද්දෝ හෝති, සීලවා හෝති, බහුසුතෝ හෝති, පටිසල්ලිනෝ හෝති, ආරද්ධ විරියෝ හෝති, සතිමා හෝති, පඤ්ඤවා හෝති. මේ සත්තේහි ධම්මේ සමන්නාගත සත්ත්‍ය ධර්මයන්ගෙන් සමන්නාගත වෙච්ච ශ්‍රාවකයා නචිරස්සේව ආසවානං කයාය හෝති. නොබෝ කාලයකින්ම ආශ්‍රවයන්සේ කරනවා. දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා. මේ ජීවිතයේදීම ධර්ම අවබෝධය ලබාගෙන සැනසුමටපත් වෙනවා. ඒ සඳහා ඔබ හැම දිනාටම මේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුකයෙන් දේශනා කොට වදාළ සත්ත ධම්ම සූත්‍ර දේශනාවේ දහම් අර්ථයන් උපකාරක ධර්මයක්ම වේවා. උතුම් තිසරණේ පිහිටා පංචශීලයේ සමාදන්ව සිල්වත් ගුණවත් භාවයට පත් වෙලා තථාගතයන් වහන්සේට මල් පහන් සුවඳ දුන් පූජාවන් පවත්වා දේවතාරාධනාව සිද්ධ කොට කාලහෝරාවක් පුරාවට බුදුරජාණන් වහන්සේගේ උතුම් සූත්‍ර දේශනාවක දහම් අර්ථයන් ටිකක් ධර්මානුශාසනාවක් විදිහට ශ්‍රවණය කරලා ਸਰව ප්‍රකාරයෙන් රැස් කරගත්තා වූ සකල විද පුණ්‍ය සම්භාර ධර්මයන් මීට වසරකට පෙර අභාවයටපත් තුන කින්ස්ලී ජයලත් සහ සමාගමේ අධිපතිව විසූ පින්වත් කින්ස්ලී නිව්ටන් ජයලත් මැතිතුන්ට එතුමන් තමාතින් සිද්ධ කරගත් පිනක්සේ මේ පින් සාදු සිතින් අනුමෝදන්ව සැපයෙන් සැපයටපත් වේවා, සුගතියෙන් සුගතියටපත් වේවා,
ප්‍රාර්ථනීය බෝධියකින් අමා නිවන් සුව සලසා ගනිත්වා. සාදු සාදු සාදු. පින්වත් කින්ස්ලී නිව්ටන් ජයලත් මැතිතුම් ප්‍රධාන පවුලේ නමින් අභාවයට පත්වුණ වර්ග පරම්පරාගත සංසාරගත යම්තා ඥාතීන් වෙද්ද කින්ස්ලී ජයලත් සහ සමාගමේ කටයුතු සිද්ධ කරමින් අභාවයට පත්වුණ සහ එහි සමාජිකත්වයේ දරන පින්වත් හැම දිනාගේම නමින් අභාවයට පත්වුණ සියලුම ඥාතීන්ද මේ පින් අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු. ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අප විසින් රැස් කරගත් සියලු පුණ්‍ය ශක්තිය සහම්පති මහා බ්‍රහ්ම රාජයාණන්, සනන් කුමාර මහා බ්‍රහ්ම රාජයාණන්, ඝටිකාර මහා බ්‍රහ්ම රාජයාණන් ප්‍රධාන සියලු බ්‍රහ්ම රාජ දරුවෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සක්දෙවියන් ප්‍රධාන සතරවරන් දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයේ ආරක්ෂාව රැකවරණේ පිහිට පිළිසරණ ලැබේවා. සියලු දෙවියෝ පතන බෝධියකින් අමා නිවන් සුව සලසා ගනිත්වා. කින්ස්ලී නිව්ටන් ජයලත් මැතිතුන්ගේ පවුලේ සමාජික හැම දෙනාටමත් කින්ස්ලී ජයලත් සහ සමාගමේ කටයුතු සිද්ධ කරන කළමනාකාරීත්වය, ඒ වගේම නිලධාරීන් අනිකුත් සේවා කටයුතු කරන සියලු සමාජික හැම දෙනාටම අපට මේ උතුම් ධර්මානුශාසනාව වෙනුවෙන් ආරාධනා කරන්නට යෙදුන අපේ පින්වත් කමලිකා මෙනවියටත් පවුලේ හැම දෙනාටම මේ පින් ඒකාකාරව පිහිටීමෙන් මෙලව යහපත, සුභ සිද්ධිය, චිරජීවනය, කායික මානසික සුවපත් භාවය ඇති වේවා. කරන කරවන සෑම කටයුත්තක්ම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. වැළඳී තිබෙන වැළඳෙන්නට තිබෙන රෝගාබාධ අපල උවදුරු දුරු වේවා. අවුව වැස්ස පින්න ගින්න වසවිස අවියාවද සොර සතුරු ආදීන්ගෙන් යම් අයහපත් බලපෑම් වෙද්දී සියල්ලක් නිවාරණය වේවා. මෙලව සැනසීම වේවා. පරලොව සුගතියක්ම වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවන් පසක් කර ගැනීමට මේ ධර්ම දානමේ පින්කම හේතු උපනිශ්‍රය වේවා. ප්‍රඥා පාරමිතාවක් වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම ශාන්තියක් වේවා. සුවපත්. අමාදහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා ජය හඬින් ලොවට සිහනද පතුරා ලෝ සත අතරින් ජනිත වුණා. අමාදහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා
සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා දහම් සුවඳ මල් දසතම පතුරා සියලු කෙලෙස් මැඩ බුදුවා සියලු කෙලෙස් මැඩ බුදුවා අමාදහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා නැති වෙලා දැන් අවුරුද්දක් වෙනවා සර් වෙනුවෙන් අද අපි මෙතනට පැමිණුණු ඔයගොල්ලෝ හැමදෙනාටම බොහොම ස්තුතියි බොහොම පිං අද පොඩ්ඩක් වෙනස් වෙලා වෙනදාට නම් අපේ ඔෆිස් එකේ කට්ටිය විතරයි ඉන්නේ අද අපේ ක්ලයන්ට්ස්ලාත් පොඩ්ඩක් ඇවිල්ලා ඉන්නවා ඒ ක්ලයන්ට්ස්ලාටත් බොහොම ස්තුතියි මේ මිසිස් වික්‍රමසූරිය ඉන්නවා එතකොට මිසිස් ලද්දු හෙට්ටිත් ඉන්නවා එතකොට මිස්ටර් ඊෂාන් ෆර්නැන්ඩෝ ඉන්නවා ඉතින් හැමදෙනාටම බොහොම ස්තුතියි. ඒ වගේම අපේ පරණ ක්ලයන්ට්ස් අපේ කිංස්ලි කම්පැනි එකේ දැන් ඉන්න කට්ටියයි පරණ කට්ටිය ඔක්කොම ඇවිල්ලා ඉන්නවා. මේ හැමදෙනාටම බොහොම ස්තුතියි. අනිත් එක මේ මිසිස් ජයලත් අද එන්න බැරුව ගියේ. මිසිස් ජයලත් හදිසියෙම මේ එංගලන්තයට ගියා. එංගලන්තේ ඉඳන් පොඩක් කියන්නකෝ ශාලිකා විස්තර චුට්ටක්. Thank you everyone for coming. So, Amma had to go to England last week and suddenly thing me ira en hitiye. Habai thing ape Middle East ke prashna hinda I think then podak hira vela. So yes. අම්මත් නැහැ අපේ මගේ ළමයි දෙන්නත් නැහැ. ඉතින් ඔක්කොමලා පොඩ්ඩක් ලන්ඩන් වල හිර වෙලා ඉන්නේ. ඉතින් trying to see how they can get a flight back. But thank you very much for being here. මේ තාත්තා would have been very happy. Thank you. සර් මේ වගේ අවස්ථාවකට හරිම කැමතියි. ඉතින් මේ අවස්ථාවට ආපු හැම දිනාටම බොහොම ස්තුතියි. සර් හරිම කැමති දෙයක් තමයි මේ වගේ දේවල් වලට. ඒ වගේම මිසිස් දාරත්නත් ඇවිල්ලා ඉන්න අපේ ලෑන්ඩ්ලෝඩ් ඉතින් හැමදෙනාට බොහොම ස්තුතියි. තුරුලතා තුලින් මල් පියලි සලා සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා දහම් සුවඳ මල් දසතම පතුරා සියලු කෙලෙස් මැඩ බුදුවා සියලු කෙලෙස් මැඩ බුදුවා අමාදහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා ජීවිතයේ ඇති නොනිමි අතිර බව
ලොවට පැතුරු කරුණාවේ අමර